අද අපිට පේනවා මෙතන ඉන්න වැඩිහිටි අම්මලාට තාත්තලාට අද අපේ තරුණ පරම්පරාව ගැන ඇත්තටම ප්‍රශ්නයක් නැද්ද අම්මේ තාත්තේ? මට වැඩිහිටි දුව පුතාලා ඉන්න නිසා මට ඇත්තට මේ ගැටලුව තියෙනවා. මං හිතනවා අම්මලා තාත්තලාට මේ ගැටලුව තියෙනවා කියලා. මම මෙතනට ආවේ නිකම්ම නෙවෙයි මේ වචන කියන්න. ඒ සමාජ අපචාරයක් සමාජයක් වැරදි දිශාවකට වේගයෙන් තල්ලු කරගෙන යන එක සමාජයක ගොඩක් වෙලාවට තියෙන රහසිගතව. රහසිගතව තමයි ඒක වර්ධනය වෙන්නේ. කියන්න කනගාටුයි රැල්ලක් විදියට අපි ගෙනාපු සමහර ආණ්ඩු විශේෂයෙන් මේ ආණ්ඩුව මම ඒක බය නැතුව කියනවා. මේ ආණ්ඩුව ගැන අපිට එදත් අපි මේ චෝදනාව කරා. අද යම් කිසි විදිහකින් මම මේ සරල තැන් වලින් ගන්න අම්මේ තාත්තේ. ඕගොල්ලෝ ගෙදරක තරුණ දුවෙක් පුතෙක් හදනකොට එයාට පුංචි කාලේ ඉඳලා උගන්වනවා වැඩි හිටියෙකුට වඳින්න. උගන්වනවද නැද්ද අම්මේ තාත්තේ? උගන්වනවා. අපි දහම් පාසලේ උගන්වන්නේ නැද්ද වැඩි හිටියෙකුට වඳින්නේ කියලා? අද 76 වසරක දූෂිත පාලනය ඉවත් කරන්නයි කියලා අපි ගෙනාපු බලවේගයේ නායකයෝ කියනවා නම් වැඩි හිටියොන්ට වඳින්න එපා කියලා ඒ ගහන්නේ කොතනද අම්මේ තාත්තේ? ඒක ප්‍රශ්න කළ යුතු නැද්ද? ඒ නිසා දැන් මහාණ්ඩුව කොයි විදිහකින් හරි ගියා. ඊළඟට තියෙනවා පළාත් සභා. අපි නම් කැමැත්තක් නැහැ. නමුත් ඒක මේ මහ පොළවේ තරඟ කළ යුතු දෙයක් නම් ඒ හරහා සමාජයට පණිවිඩයක් නියාමනයක් කරන්න පුළුවන් නම් එතනට අපි යනවා. ඒ වගේම තමයි මේ ප්‍රාදේශීය සභා අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මහාණ්ඩුවේ එදා වෙන්න පුළුවන්, අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්. හොඳ දෙයට තරිඳු කවදාත් අපි අත් දෙක උස්සලා එකගයි. හොඳ දෙයට එකගයි. හැබැයි වැරද්ද ඉස්සරහා මොඩ සිංහයා ඉස්සරහවත් අපි නම් නැවෙන්නේ නැහැ. චම්පික රණවක අපේ නායකතුමා අපිට උගන්වලා තියෙන පණිවිඩය ඒකයි. ටිබෙට් හාමුදුරුවෝ අපේ ආදර්ශ පාඨයක්. ටිබෙට් හාමුදුරුවෝ කිව්වා මතකද? කතත් කමක් නැහැ කැතබිය ගතිය පපා අයුක්තියට අත් දෙක ඔසවන්න එපා. තරිඳුගෙන මට ආඩම්බර අයුක්තියට අත් දෙක ඔසවන්න නැති තරුණ නායකයෙක්. මට පේනවා වචනෙන් දෙකෙන් කතා කරා වුණාට ඒ පොයින්ට් එකට කතා කරපු මේ පුතා දිහා බැලුවා, මේ තරුණ නායකයා දිහා බැලුවහම, මේ තරුණයෝ දිහා බැලුවහම, මේ වැඩිහිටි සමාජයෙන් මේ තරුණයන්ව ඉහළට ඔසවා ගන්න හදන මේ වගේ අපේක්ෂිකාවන් දැක්කහම පේනවා මේ සමාජය වෙනස් කරන්න කැක්කුමක් තියෙන, මේ සමාජය වෙනස් කරන්න ඇම්මක් තියෙන මිනිස්සු එක්සත් ජනරජ පෙරමුණේ පැන්සල ලකුණ වටා එකතු වෙලා තියෙනවා කියලා. ඒක සතුටට කාරණයක්.